Welcome to my channel. මහනුවර කියන්නේ සංචාරකයන් අතර හොඳම ගමනාන්තයක්. ලංකාවට එන බොහොමයක් විදේශීය සංචාරකයනු නොවැළඳීම නුවරටත් ඇවිල්ලම තමා යන්නේ. මේ සුන්දර මහනුවර පුරවරේ දකින්න බලන්න තියෙන හොඳම සංචාරක ආකර්ෂණීය ස්ථාන ටික තමා අද මං අරන් ආවේ. මහනුවර පිහිටි වටිනම සහ වැදගත්ම ස්ථානය වන්නේ ශ්‍රී දළදා මාලිගාවයි. බුදුන් වහන්සේගේ වම් දළදාව තැන්පත් කරන මේ පූජා භූමිය ක්‍රිස්තු වර්ෂ 1600 දී පමණ ගොඩ නැගුණ ඉපැරණි රාජමාලිගාවක් වනවා. මෙහි පත්තිරිප්පුව නම් සුවිශේෂී ස්ථානයක් තුළ රත්රන් වලින් නිමවන ලද විශේෂ ආරක්ෂක කරඬුවක් තුළ දන්ත ධාතුන් වහන්සේ නිදන් කොට තිබෙනවා. මෙහි කෞතුකාගාරයක් වන අතර දළදා වහන්සේ වන්දනාමාන කිරීමට සියලු පහසුකම් සපයා දී තිබෙනවා. ලංකාවේ ජනප්‍රියම සහ සුන්දරම උද්භිද උද්‍යානය වන මෙහි ශාක විශේෂ දහස් ගණනක් දැකිය හැකි වෙනවා. බ්‍රිතාන්‍යයන් විසින් ආරම්භ කර ඇති මෙය ආසන්න අක්කර 150ක ප්‍රදේශයක් පුරා විසිර පවතින අතර දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ ගමනාන්තයක් වී ඇති මෙය මහවැලි ගං යුරට මායිම්ව පිහිටා තිබෙනවා. නුවර නගර සීමාවෙන්ම පිහිටි සුවිසල් බුද්ධ ප්‍රතිමාවක් වන බයිරව කන්ද බොහෝ විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක් වී තිබෙනවා. ඒ මෙම ස්ථානයේ ඇති ඡායාරූපමය වැදගත්කමත් සමගයි. බුදුන් වහන්සේ ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ සිටින බුද්ධ ප්‍රතිමාවක් වන මෙය පිහිටි පන්සල වන්නේ ශ්‍රී මහා බෝධි විහාරයයි. ලංකාවේ දක්නට ලැබෙන පැරණි සිංහල ලී කැටයම් පිළිබඳ මහත් ප්‍රසිද්ධියක් උසරන ඇම්බැක්කිය දේවාලය පිහිටා තිබෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර මැද පළාතෙහිය. ගම්පල රාජධානි සමයේදී එනම් 14 වන සතවර්ෂ අගභාගයේදී 3 වන වික්‍රමබාහු රජු විසින් ඇම්බැක්කිය දේවාලය ඉදිකරවා ඇත. ලක්දිව ශ්‍රේෂ්ඨතම ලී කැටයම් ඇත්තේ ඇම්බැක්කිය යන්න උගතුන්ගේ මතයයි. මෙම දේවාලයේ කතරගම දෙවියන් සහ දේවතා බණ්ඩාර දෙවියන් වන්දනාමානයට පාත්‍ර වෙනවා. 1344 දී විවෘත කොට ඇති මෙම ඉපැරණි බෞද්ධ විහාරය දේශීය සංචාරකයන් අතර වඩාත් ප්‍රසිද්ධයි. නුවර පිළිමතලා ප්‍රදේශයේ පිහිට ඇති මෙහි පැරණි ලෙන්සිතුවම් ප්‍රතිමා ආදී පුරාවස්තු දැකගත හැකියි. නුවර නගරයේ සුන්දරත්වය දැක බලා ගැනීම සඳහා තිබෙන හොඳම ස්ථානය ලෙස සැලකෙන මෙයට නුවර වැව, දළදා මාලිගාව, නුවර වීදි හා අවට දර්ශනය මනස්කාන්තව දැකිය හැකි වෙනවා. ඉංග්‍රීසි පාලන සමයේදී ආතර් නම් වැවිලිකරුවා නගරයේ දෙස බැලීමට මෙහි කළු ගලින් ආසනයක් කරවා තිබෙනවා. මහනුවර වැවේ බස්නාහිර සොරව්ව අසලින් ඇරඹෙන රජපිහිල්ල මාවතේ ගමන් කරන ඔබට මෙම ස්ථානයට පිවිසීමේ හැකියාව තිබෙනවා. මහනුවර නගරය කුරුළු ඇසින් දැකගත හැකි එකම ස්ථානය ආතර් සීට්. මධ්‍යම කඳුකරේ මහනුවර නගරයට ආසන්නයේ පිහිට ඇති හන්තාන කඳුවැටිය ශ්‍රී ලංකාවේ සුන්දරම කඳුවැටියයි. මහවැලි ගඟේ ජල පෝෂක ප්‍රදේශයක් වන මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 1240ක් දක්වා විහිද පවතිනවා. ගීත රචකයන් අතර ඉතා ජනප්‍රිය තේමාවක් වන හන්තාන කඳු තරණය කරන්නන්ගේද ජනප්‍රියම ගමනාන්තයක්. නිතරම මිහිදුමින් බරව තිබෙන මේ කන්ද සැරසැවි සිතුන් අතර ජනප්‍රිය වී ඇත්තේ ආදර කන්ද යන නමින්.
මහනුවර ශ්‍රී දළදා මාලිකාවට පිටුපසින් පිහිට ඇති උඩවත්ත කැලේ අබේ භූමිය. 1956දී රක්ෂිතයක් ලෙස නම් කරන අතර එය 1938 වසරේදී අබේ භූමියක් ලෙස නම් කරනු ලබනවා. ජෛව විවිධත්වය අතින් ඉහළ මෙම වනය තුළ ශාක විශේෂ 405ක් පමණ තිබෙනවා. එකල නාවනය ලෙසින් හඳුන්වා ඇති මෙම අබේ භූමියට බෝගම්බර වැවේ සිට මෙහි දක්වා උමගක් වූ බව පැරණි මතයයි. Thank you for watching this video. If you enjoy this, please hit the like button and bell notification icon.